මගේ නම අනුදි ගුණසේකර. මම තමයි මේ පාර ලෝක රුවජන කිරුළ වෙනුවෙන් ලංකාව නියෝජනය කරන්නේ. And it is with immense pride I represent my motherland. මගේ ගම අනුරාධපුරේ. මම මගේ උපාධිය හදාරලා අවසන් කරා. මගේ උපාධිය මම හැදෑරුවේ කැලණි විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සම්බන්ධතා ගැන. ඉතින් දැනට මම මගේ වැඩ කටයුතු කරගෙන යනවා මගේ පැජන්ට් එක සම්බන්ධයෙන් සහ මගේ ඕගනයිසේෂන් එක සහේලි වෙනුවෙන්. 2024 මිස් ශ්‍රී ලංකා තරඟාවලියට සහභාගී වීමේදී මම ලබාගත් අත්දැකීම ගැන කතා කරනවා නම් ඒක ඇත්තටම අමතක කරන්න බැරි අත්දැකීමක්. මගේ ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්ත අත්දැකීමක්. පැජන්ට් එකට එහා ගියපු දේවල් ජීවිතය ගැන ඉගෙන ගන්න ලැබුණ අත්දැකීමක්. විශේෂයෙන්ම අපිට ශාස්ත්‍රීය ප්‍රවීණයන් එක්ක වැඩ කරන්න හම්බ වෙනවා. ඒකෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. ඉතින් මම හිතන්නේ ඒක පොඩ්ඩක් අභියෝගයකුත් වුණා සමහර තැන්වලදී. ඒත් මම හිතනවා ඒක මගේ ජීවිතය වෙනස් කරපු අත්දැකීමක් කියලා. මිස් ශ්‍රී ලංකා තරඟාවලියට සහභාගී වෙන්න මාව පෙළඹුව ඇත්තටම මේක අවුරුදු ගානකට කලින් වෙච්ච දෙයක්. 2017 දී ඉන්දියාවේ මනුෂ්‍ය චිල තමයි මිස් වර්ල්ඩ් කිරුළ ලබා ගන්නෙ. ඉතින් ඒක ඇත්තටම මාව පෙළඹුවා මේ තරඟාවලියට සහභාගී වෙන්න. හැබැයි මම එතකොට ඉස්කෝලේ යන ගමන් හිටියේ. මට හරි වයස ලැබලා තිබුණේ නැහැ මේ පැජන්ට් එකට සහභාගී වෙන්න. ඉතින් අවුරුදු 7කට පස්සේ කොහොම හරි 2024 මිස් ශ්‍රී ලංකා තරඟාවලියට මම ඉදිරිපත් වෙලා ජයග්‍රහණය ලබා ගත්තා. මිස්ව තරඟාවලිය එක්ක මගේ අධ්‍යාපන කටයුතු, එතකොට රැකියා කටයුතු සහ සහේලි ඕගනයිසේෂන් එකේ කටයුතු කරේ කොහොමද කියනවනේ ඒක ලොකු අභියෝගයක්. මට මතක විදිහට මම ඉන්ටර්න්ෂිප් එකක් කරා මගේ කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකේ මම හිටියේ පැජන්ට් එකට යද්දී. ඒත් එක්කම සහේලි එකේ වැඩ කටයුතු මම කරා. ඉතින් ඒ දේවල් එක්ක ලොකු අභියෝගයක් වුණා. නමුත් මම හිතනවා මම හැමදේම සැලසුම් කරන කෙනෙක් නිසා ඒක මට අමාරු දෙයක් වුණේ නැහැ. මේ ශ්‍රී ලංකා තරඟාවලියේදී ගොඩක් අභියෝග වලට අපිට මුහුණ දෙන්න ලැබුණා තරඟකරුවන් විදිහට. එක අභියෝගයක් තමයි අපි ඇත්තටම දන්නේ නැහැ තරඟාවලිය අවසානයේදී මොන වගේ ප්‍රතිඵලයක් ලැබෙයිද කියන එක. මාස 2කට ආසන්න කාලයක් ඊටත් වඩා වැඩි කාලයක් අපි ගොඩක් මහන්සි වෙලා මේකට වැඩ කරා. ඉතින් සමහර අවස්ථාවලදී පසුබෑමකට ලක් වෙන්න පුළුවන් අපි මේ කරනවා. ඇත්තද මේක කරලා ප්‍රතිඵලයක් ලැබෙයිද? මොකද මම කලින් කිව්වා වගේ ගොඩක් වැඩ කටයුතු අතර තමයි මම පැජන්ට් එකට සහභාගී වුණේ. ඒත් මං හිතනවා තමන්ගේ උපරිමයම කරාම තමන්ට පුළුවන් හැමදේම කරාම මොන ප්‍රතිඵල ලැබුණත් අවසානයේ දුක් වෙන්න ඕනේ නැහැ. මට ආයත කරන්න තිබුණා, මට මේක මේ විදිහට කරන්න තිබුණා, මට තවත් වැඩ කරන්න තිබුණා කියලා. ඉතින් මං හිතන්නේ මගේ උපරිමය මම දුන්නා. මම අවසාන ජයග්‍රහණයක් ලැබුවා. ඉතින් මං හිතන්නේ එහෙම තමයි මම අභියෝගය ජයගත්තේ. ලෝක රජන තරඟාවලියේදී රූපය විතරක් නෙමෙයි. එතනින් එහාට ගිහලා ගොඩක් දේවල් බලන අපේ ශරීර සුවතාවය, එතකොට අපේ Beauty with the Purpose project එක අපිට එක ඉන්ටර්විව්ස් තියෙනවා. ඉතින් මේ දේවල් වලට මම මේ දවස්වල ගොඩක් මහන්සි වෙලා ලෑස්ති වෙනවා. එතනදී ජිම් එකට යන එක, අපේ ඩයට් එක ගැන සැලකිලිමත් වෙන එක, එතනින් එහාට ගිහිල්ලා අපේ කමියුනිකේෂන් ස්කිල්ස් හදාගන්න එක. ඉතින් මේ හැමදේම මේ දවස්වල සම්බරව කරගෙන යනවා. මම සහේලි පදනම් පටන් ගත්තේ මීට අවුරුදු 2කට කලින්. මට දැනගන්න ලැබුණා ලංකාවේ ගොඩාක් ගැහැණු ළමයින්ට සහ කාන්තාවන්ට ඔසව් වීම සම්බන්ධයෙන් ගැටලු තියෙනවා කියලා. ඒ නිසා තමයි මම සහේලි පදනම් පටන් ගත්තේ. ඉතින් එතනදී ඔසව් වීම ගැන කිව්වම ලංකාවේ ගොඩක් මිනිස්සු ඒක ගැන කතා කරන්න පසුබට වෙනවා. ඒක ගැන කතා කරන්න ලැජ්ජ වෙනවා. සමහරට කාන්තාවන් ඒක ගැන කතා කරන්න පසුබට වෙනවා. ඉතින් මට ඕනුනේ ඒක වෙනස් කරන්න. ඉතින් සහේලි හරහා ලංකාවේ ඉන්නවා ගැහැණු දරුවන් සහ කාන්තාවන් ඒ සනීපාරක්ෂක තුවා මිලදී ගන්න මුදල් නැති. ඉතින් මම එයාලට උදව් කරනවා. ඒත් එක්කම සනීපාරක්ෂක පැත්තෙන් බැලුවම ගොඩක් ගැහැණු ළමයින්ට පාසල් වල වැසිකිලි පහසුකම් නැහැ, වතුර නැහැ. ඉතින් අපි ඒක වෙනුවෙන් වැඩ කරනවා. ඒත් එක්කම දැනුවත් කිරීම වැඩසටහන් ගත්තම ගොඩක් කාන්තාවන්ට ලංකාවේ ඔසව් වීම ගැන දැනුම මදි. ඉතින් සහේලි හරහා අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ රජන විදිහට මම කරන්න කැමති කාරණා 3ක් ගැන කතා කරොත් පළවෙනි එක අනිවාර්යයෙන්ම වෙන්නේ ලංකාව නියෝජනය කරන එක මිස් වර්ල්ඩ් පැජන්ට් එකේදී. ඉතින් මම කලින් කිව්වා වගේ ලංකාව මේ පුංචි රටක් කියලා හිතන විදිහට මම හිතනවා අපිට ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් මම කැමති ඒ දේ මිස් වර්ල්ඩ් පැජන්ට් එකේදී පුළුවන් උපරිමයෙන්ම නියෝජනය කළ පෙන්නන්න. මම කැමති මගේ සහේලි පදනම තවදුරටත් ව්‍යාප්ත කරන්න. තව ව්‍යාපෘති කරලා රටේ විතරක් නෙමෙයි ලෝකෙම ඉන්න කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට උදව් කරන්න පුළුවන් තැනට මගේ පදනම ගේන්න මම බලාපොරොත්තු වෙනවා. මම කැමති මගෙන් පස්සේ මේ ශ්‍රී ලාංකීය රජන කියන තැනට එන්න ඉන්න අයට ආදර්ශමත් චරිතයක් වෙන්න. ඒ වගේම යාළුට හොඳ ෆවුන්ඩේෂන් එකක් හදන්න. මොකද මම හිතනවා ඒක හරියට වටිනවා යාළුට දෙයක් බලලා ඉගෙන ගන්න කෙනෙක් ඉන්නකොට යාළුට ඒක හරි පහසුයි. මොකද මට කලින් හිටපු අයකින් ගොඩක් දේවල් ඉගෙනගෙන තමයි මේ තැනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම කැමති එහෙම ආදර්ශමත් චරිතයක් වෙන්න. වීඩියෝ එක හොඳ නම් අපේ හොට්ගම් මෙරිස් YouTube channel එකට subscribe කරලා දකුණු පැත්තෙන් තියෙන bell icon එක click කරන්න කියලා ඔයගොල්ලන්ට ආරාධනා කර සිටිනවා.